කොහොමද ඔයාලට ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා අබේවිල් ෆාම් එකේ බාන්න නිව්සීලන්ත ෆාම් එකේ. ඉතින් දැන් කාපාකේ ඉඳන් යනවා ටිකට් කවුන්ටර් එකට අද ටිකක් අවුව දවසක් ඉතින් දැන් වෙලා කළා මාට් විතර ඇති. ඉතින් අපි ටිකට් කවුන්ටර් එකේ ටිකට් එකක් අරගෙන ඇතුළට ගිහිල්ලා බලමු ෆාම් එක ඇතුළේ කොහොමද කියලා. දැන් අපිත් ඉතින් මෙතන ටිකට් ප්‍රයිසස් ටික දාලා තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මෙතන ටිකට් ප්‍රයිස් විදිහට තියෙන්නේ වැඩි හිටියට රුපියල් 400ක් එනවා පොඩි ළමයින්ට රුපියල් 200ක් එනවා ඊට පස්සේ පාසල් නිලම ඇඳුමින් එනවනම් සහ පූජ්‍ය පක්ෂයේ පිරිවෙන් ශිෂ්‍යයන්ට රුපියල් 100ක් තමයි ෆොරේන් අයගේ charges ඊට වඩා වැඩි. එතන මෙතන වේලාවල් දාලා තියෙනවා කිරි දෝන වේලාවල් ඒ වේලාවල්ක දාලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට යන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් ගන්න. Tinggal. ඉතින් දැන් ටිකට් එක අරගෙන අර ඉස්සරහා පේන කොළපාට බිල්ඩින් එකේ ඇතුළට යන්න කියලා තමයි මෙතන හිටිය සිකියුරිටි කෙනා කිව්වේ. ඉතින් අපි ඉස්සරහට යමු. මෙතන දාලා තියෙනවා අපේ පාවහන් විෂ බීජ හරණය කර ඇතුල් වෙන්න කියලා එක්වරකට නර්බන්න 100ක් පමණක් තමයි මෙතන ඇතුළට ගන්නවා කියලා තියෙන්නේ. ඉතින් අපේට මෙන්න මේ වගේ කාපට්ස් තියෙනවා අපේ පාවහන් වල තියෙන විෂ බීජ හරණය කරලා ඇතුළට වෙන්න කියලා තමයි මෙතන නොටිස් බෝඩ් එකේ දාලා තියෙන්නේ. දැන් මේවල දකින්නේ නොටිස් බෝඩ් වල දාලා තිබ්බා වගේ 12 වෙනකොට හරියටම මෙයාලා කිරිහරක් ටික මෙතනට ගාල් කරනවා. ඊළඟට මේ කිරිහරක් ටික ගාන්ට පොලිමේ ඇවිල්ලා මේ කිරි දොවා ගන්න මැෂින්ස් තියෙන තැන් වලින් ඇවිල්ලා ගාන්ට යාලා පිළිවෙලට එකතු වෙන විදිහ බලන්නකෝ. මේ විදිහට මෙයාලව ගාල් කරගත්තට පස්සේ දැන් කිරි දීමේ වැඩේ පටන් ගන්නවා. ඉතින් මෙයාලා මේ වැඩේට හොඳට පුරුදු වෙලා තියෙන නිසා කිසිම කලබලයකුත් නැතුව මේගොල්ලෝ මේ වැඩේ ඉවරනකම් මේ විදිහට පිළිවෙලට දැන්දලා ඉන්නවා. ඉතින් ඒ විදිහට කිරි දෙනුන්ගෙන් මේ මැෂින් සාධාරයෙන් කිරි දීම සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ තව කට්ටියක් ඉන්නවා පිටිපස්සටලා. ඒගොල්ලෝ ඉන්නවා අනිත් කට්ටිය කිරි දෝලි වෙනකම් ඊළඟට යන්න ඉන්න කට්ටිය විදිහට ඒගොල්ලෝ පිටිපස්සටලා ඉන්නවා. ඉතින් අපි මෙතනින් ඉස්සරහට ගිහලා බලමු තව මොනවද තියෙන්නේ කියලා.
මෙතනදි වෙන්නේ මේ සත්තුන්ව ගාල් කරගෙන මෙයාලට කන්න බොන්න දෙන එක සිද්ධ කරනවා. ඊට පස්සේ මාරුවට අර කිරි ගන්න ස්ථානයට ඉතින් නම් සත්තුන්ව යොමු කරන එක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. මේ සත්තුන්ට ඇඟ කසා ගන්න ඕන වුණාම මේ දකින්න කහපාට ප්ලාස්ටික් වගේ ගාවට ඇවිල්ලා ඒගොල්ලෝ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඉතින් ඒ වගේ දේවලුත් මෙතන මේ සත්තු වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන කලින් වගේම මේ කිරිදෙනු ගාල් කරලා ඒගොල්ලන්ට කන්නයි වතුරයි දීලා ඒ විදිහට ඒගොල්ලෝ මෙතනින් පෝෂණය කරනවා. ඉතින් කලින් වගේම මේතනත් ඒ වගේම කිරිදෙනු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට කෑම දීලා වතුරත් දීලා ඒගොල්ලන්ගේ මේ විදිහට මෙතන ගාල් කරලා මම ඉතින් කිරි දෝන වෙලාවට ඒ අදාළ ස්ථානයට යවන එක තමයි මම මෙතනදි වෙන්නේ. මේවල දකින්නේ ෆාම් එක බලන්න එන අයට ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ මේගොල්ලෝ හදලා දිනවා මෙතන ෆොටෝස් ගන්න. අපි නම් මෙතන ෆොටෝස් ගන්න කියන ගොඩක් කට්ටිය හිටපු නිසා. ඉතින් ඔයාලත් ආවොත් මෙතන ෆොටෝ එකක් අරගෙන මතක සටහනක් විදිහට තියාගන්න පුළුවන්. අද ටිකක් තද අවුවක් තියෙන්නේ. දැන් මමත් ඉතින් 12 මාර්ච් විතර නිසා කොහොමද තද අවුවක තියෙන්නේ. ඉතින් අපි තද අවුව ඉස්සරහට යනවා. ඉස්සරහ මම හිතන්නේ ඔය ආවෝ ඒ වගේ පට්ටි ගුණුන් ඒ වගේ බලන්න පුළුවන් කියලා අහලා තිබ්බා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු අපිට මොනවද ඉස්සරහ බලන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා එළු පට්ටිය. මෙතන ඇතුලේ ඉන්නේ කිරි දෝන එළුවන් නේ. ඉතින් අපි අතුරට ගිහලා බලමු. එන්න. ගොඩක් මදිද? බලා. ජප්පා පාරේ. මෙතන ගහලම තියෙනවා සතුටට හිරියර කියන වලකින් එක.
මෙතන ආවොත් නම් ඔයගොල්ලන්ට බෑගින් සද්ද විතරයි එන්නේ පුළුවන් කියන සද්දයක් එන්නේ නැහැ. මේගොල්ලෝ හැමෝම බෑග් යාගත්ත ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට කොච්චර කැම දුන්නත් බෑග් කියන එක තමයි මේක කරන්නේ. මෙතන ඉන්නේ එළුවන්ගේ ගොඩක්ම පොඩි සත්තු තමයි. ඉතින් එයාලට කැම දීලා උර දීලා එඩිට් කරන එක තමයි මෙතන වෙන්නේ. අල්ලන්න ඒක ගාන්න දාගන්න මේ ඉන්න කිරිබොන කාල සීමාව පහු කරපු කුඩා පැටව්. ඉතින් මෙයාලගේ වයස් සීමාව මාස 3-4 වගේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒනට මෙයාලට ඊට වඩා ටිකක් ලොකු පෙනුමක් තියෙනවා. ඉතින් මෙතනදී මෙයාලට වෙනමම ආහාර සැපීම සිද්ධ වෙනවා. ඉතින් මෙතන තනකොළ මමත් නෙමෙයි වෙනම ආහාර මිශ්‍රණයක් වගේ දෙයක් තමයි මෙයාලට මෙතනදී ලබා දීලා තියෙන්නේ. විශේෂ සුයක වාජනයේ පහළ අතර එමකි ගුණාත්මක භාවය වමානෝදෙසි මත උනුසුජායෝ කුමාලයේ ප්‍රසස්ත උෂ්ණත්වයේ කෙරෙනවා. වෙනතොල අහුලුවක් විවිධ රසකාරක හා රසායනික මතානිකවල නිෂ්පාදක චීස් වෙනෝ මෙව අපේ නාරසිංහක ගොවිකුලේ ඉපදවන්නේ යුරෝපයේ පාරම්පරික ස්වභාවික නිෂ්පාදක ප්‍රවේශයකට අනුකූලව. මෙසේ උෂ්ණත්වයේ කෙරෙනකී ස්වභාවික එන්සයිම් වලින් කැටිකල් ගැනීම සිදු කරනු ලබනවා. ඉතින් නිව්සීලන්ත ෆාම් එකේ තියෙන රෙස්ටෝරන්ට් එකකින් අබේ වෙලා යෝගට් එකක් කන තමයි. ඉතින් ඒක නිකන් පරාදයක් වගේ නෑ අපි යෝගට් එකක් කන. ගත්ත ෆලෝඩේ යෝගට් එක කාලා කොහොමද මේ මේ අද කරනකොට එකට වඩා වෙනස් වෙනනම් මේකට
සයිස් එක. ඔයාලට පේනවද දැන් මගේ ප්‍රමාණයෙන් මේ ශක්ති ගොඩනගන සයිස් එක කොහොමද? අපි ඇත්තටම අපි හිතනවා මාරුවල දුන්නේ ඒගොල්ලෝ. වැඩි ළඟට යන්න ඕනේ. ඉතින් ඔන්න අපි වල නිව්සීලන්ත ෆාම් එකේ බලන්න ඕන දේවල් ගොඩක් හැමදේම වගේ මම ඔයාලට පෙන්නනවා. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට ඊළඟ වීඩියෝස් වලදී අඩුපාඩු හදාගෙන වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් අපි අලුත් channel එක subscribe කරන්න කියලා ඉතින් ආදරෙන් මතක් කරනවා. ඉතින් තව අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි ගිහලා එන්න. bye.